හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අද පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අදත් ගෙනත් තියෙනවා තවත් සුපිරි ගෑමක්. ඉතින් අද ගියේ හෝමාගම බ්‍රෑන්ඩ් ෆුඩ් එකට. ඉතින් හෝමාගම ආවට කට්ටිය දන්නේ නැති බ්‍රෑන්ඩ් ෆුඩ් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒකේ නාසි කුරාන් එක තමයි අද ගෙනත් තියෙන්නේ. ඉතින් නාසි කුරාන් එක අපිට හම්බ වෙනවා බුල්සායි එකක් හම්බ වෙනවා. ඒ වගේ තමයි මේ ක්‍රිස්පි චිකන් එකයි හම්බෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙනවා ක්‍රිස්පි චිකන් ගන්න පුළුවන් වෙනම රුපියල් 100යි. ඉතින් ඒකෙන් කෑලි 5කුයි මේකට එනේ එකත් එක්ක කෑලි ඔක්කොම 6ක් තියෙනවා. චිලි පේස්ට් තියෙනවා. ඒ වගේම නාසි උරන් රයිස් එක තියෙනවා. ඉතින් තව තියෙනවා ඒගොල්ලන්ගේ බිරියානි තියෙනවා, මොන්ගෝලියන් රයිස් තියෙනවා. ඊට පස්සේ සෙට් මෙනු තියෙනවා. ඒ ඔක්කොම එතන රුපියල් 500යි රයිස් එක. ඉතින් ගොඩක් කට්ටිය දන්න හෝමගම බ්‍රෑන්ඩ් ෆුඩ් කියන්නේ මොකක්ද කියලා. අපි කාලා බලමු කොහොමද රහ කියලා. ඉතින් ගයිස් මේ මට ඔයාලට මේකේ බිල් එක පෙන්වන්න බැරුණානේ. ඉතින් මේ තියෙන්නේ මේකේ බිල් එක. ඔයාලට පේන ඇති රුපියල් 1000යි ගිහින් තියෙන්නේ බ්‍රෑන්ඩ් ෆුඩ් එකේ. ඉතින් අපි ටෙස්ට් කරලා බලමු කොහොමද කියලා. ඉතින් මේගොල්ලෝ ඔක්කොම කෑම රුපියල් 500යි. ඒ කියන්නේ මේ සෙට් මෙනු තියෙනවා, බිරියානි තියෙනවා, ඊට පස්සේ නාසි කුරාන් එක තියෙනවා, තව තියෙනවා මොන්ගෝලියන් රයිස් එක. ඔක්කොම රුපියල් 500යි ඒකේ රයිස්. ඉතින් හොඳ ටේස්ට් එකක් තියෙනවා. ඉතින් try කරලා නැත්නම් කවුරු හරි අනිවාර්යෙන් try කරලා බලන්න. හෝමගම කොමර්ෂල් බැංක් එකට පොඩ්ඩක් මෙහා තියෙන කොමර්ෂල් බැංක් එකට කියන්නේ හෝමාගම ටවුන් එක පැත්තට එන්න තියෙන කොමර්ෂල් බැංක් එකට මෙහා. ඉතින් බ්‍රෑන්ඩ් ෆුඩ් කියලා තියෙන්නේ. ඊළඟ කාලා බලන්න කාලේ නැත්තම්. ඇත්තටම හොඳයි. රයිස් එක මාර විදිහට වටිනවා රුපියල් 500ට කොහොමද වටිනවා ඉතින්. කොහෙද දැන් මේ තැන්වල රුපියල් 500ට මේ වගේ රයිස් එකක් මම නම් දැකලා නැහැ තාම කොහෙවත්. ස්පොන්සර් වීඩියෝ නෙවෙයි. නැත්නම් ස්පොන්සර් කරලා කියලා නැත්නම් මේ මෙච්චර හොඳ කියන්නේ මොකද කියලා. ස්පොන්සර් කරේ නැහැ. සල්ලි දීලා ගත්තේ. මේක චිකන් ක්‍රිස්පි චිකන් එක රුපියල් 100. අද තියෙනවා මේ පොඩි සලාඩ් එකක් වගේ තියෙනවා මේ. නිකන් ගෝවා කැරට් එහෙම දාලා පොඩි සලාඩ් එකක් වගේ තියෙනවා. ඒකත් මේ
තියෙනවා. මේ chili paste එහෙමත් තියෙනවා. चिकन එක නම් අමාරු බෑ. හොඳට තියෙනවා. මේ රයිස් එක එක්කෙනෙක්ට හරියන්න හොඳට තියෙනවා. හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන්. හොඳට මේ සාමාන්‍යයෙන් ටිකක් අඩුවෙන් කන කෙනෙක්ට නම් මේ වගේ දෙන්නෙත් නම් ඇති වෙයි. හරිද? සාමාන්‍යයෙන් මං වගේ කන එක්කෙනෙක්ට නම් සාමාන්‍ය ඉතින් මේක ඇති. හොඳට බඩ පිරෙන්න හොඳට තියෙනවා. අන්නාසි කැලිත් තියෙනවා. අපිට තව තියෙනවා ක්‍රිස්පි චිකන් 3ක්ම හැම වෙලෙම ඉතුරුයි. chili paste ටික අමතක වුණානේ.
ඉතින් මේ ඔයගොල්ලන්ගේ හැම රයිස් එකකටම මේ ක්‍රිස්පි චිකන් ලෙග් එකක් අනිවාර්යයෙන්ම හම්බෙනවා. මේ ඉතින් guys සමහර විදිහට මේ ටේස්ට් එක අවුලක් නැහැ. ටේස්ට් එක හොඳයි. ඉතින් වටිනවා රුපියල් 500 මම හිතන්නේ කොහෙවත් දැන් දෙන්නේ නැහැ රුපියල් 500 මේ වගේ හොඳ රයිස් එකක්. ඉතින් ඉතින් කලින් කිව්වා වගේ මේ ස්පොන්සර් නෙමෙයි. ඉතින් හෝමාගම කොට්ටාවට ඉන්න කට්ටිය අනිවාර්යෙන් ටේස්ට් කරලා බලන්න, try කරලා බලන්න. මට නම් සෙට් වෙනවා. මට නම් අවුලක් නැහැ. ටේස්ට් එක අවුලක් නැහැ. ඉතින් ටේස්ට් try කරලා බලන්න. අවුලක් නැහැ. මේ ප්‍රයිස් එකට මාර්ගය වටිනවා. ඉතින් guys එහෙනම් ඔයගොල්ලෝ මගේ channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා වීඩියෝ එක like එකක් දාලා වීඩියෝ share කරන්න තව කට්ටියට බලන්න. අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.